මේ ප්‍රශ්නය පිටදින් නැගුණ නැති නිසා මම ඔබෙන් අහන්නම්. දැන් මේ මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් මේ සිදු වෙච්ච සිදු මේකේ මම අහන්නේ දැන් මේක හැකර්වරයෙක් විසින් සිදු කරපු කාරණයක්ද මොකක්ද කියන එක ගැන මේ හිතන වංචාවක්ද සිදු වුණේ අත්වැරදීමක්ද සිදු වුණේ කියලා තාම පරීක්ෂණ වලින් තහවුරුවක් නැහැ. ඒ කියන්නේ මේ සම්බන්ධව මේ තාමත් අවසන් නිගමනයකට පැමිණලා නැහැ මේ ගැන. රහස් පොලිසිය සයිබර් අපරාධාංශය සර්ට් ආයතන මේවා තාම පරීක්ෂණ පවත්වමින් තිබෙනවානේ. දැන් බැංකු සේවකයෝ බැංකු වෘත්තීය සමිති හැටියට ඒ වගේම මහා භාණ්ඩාගාරයත් එක්ක යම් හෝ සම්බන්ධයක් තිබෙන අය මුදල් අමාත්‍යාංශයත් එක්ක යම් සම්බන්ධතාවයක් තියෙන අය හැටියට දැන් මේ වගේ සිදුවි මෙතන ඇත්තම කිසියම් ආකාරයකින් අත්වැරදීමක් සිදු වෙන්නේ නැද්ද? ඇත්තම මොකක්ද අපිට මේ ගැන දකින්න පුළුවන් මොනවද ඔබලා මේ ගැන සාකච්ඡා කරලා තිබෙන්නේ වෘත්තීය සමිතිය? ඇත්තටම දීර්ඝකාලීනව මුදල් අමාත්‍යාංශයත් එක්ක ගනුදෙනු කරපු සංගමයක් විදිහට අපි බොහෝ වෙලාවට විශ්වාස කරනවා තාම මේක නීතිය ඉදිරියේ තියෙන නිසා අපිට 100% තහවුරු කරන්න බෑ. බොහෝ දුරට මෙතන සිදු වෙන්නේ නැත්තේ අත්වැරදීමක් කියලා අපි විශ්වාස කරනවා. වංචනික ලෙස කටයුතු කරා නම් ඔය ආකාරයට කටයුතු කරන්නේ නැතුව කටයුතු කරන්න තිබ්බා කියන එක තමයි අපිට හිතෙන්නේ. නමුත් කෙසේ වෙතත් මෙතනදිත් අපිට ආයේ පේන්නේ මේ කටයුතු කරන නිලධාරීන්ගේ සහ මේ සම්පූර්ණ ක්‍රියාවලියේ අඩලුහඬුකම් තියෙනවා. පරිගණක සාක්ෂරතාවයේ පිළිබඳ පැහැදිලි අනවබෝධයක් තියෙනවා. ඊළඟට මේවා පරීක්ෂා කරන නිලධාරීන්ගේ ඒවා පරීක්ෂණයේ නිසි විමර්ශනයට ලක් නොවීමේ අඩුපාඩුවක් තියෙනවා. ඊට පස්සේ ඒවා නැවත පසුවිපරම් කරන අයගේ යම් අඩුපාඩුවක් තියෙනවා. ඒතර ඒ වගේ අවසාන වශයෙන් ගියාම ඒව හරහා වංචනිකයෙකුට ඒක ඇතුළේ රිංගල යම් කිසි දෙයක් කිරීමේ ඉඩකඩක් තියෙනවා. අපිට 130ක් බෑ කරන්න බෑ මේක වංචාවක් නෙමෙයි කියලා. හැබැයි නමුත් මේවැනි මුදල් අමාත්‍යාංශය වගේ තැනක මේ ආකාර දෙයක් සිදු විය යුතු නැහැ කියන එක තමයි අපේ පළවෙනි අවධාරණය. ඒතර ඒක එහෙම වළක්වා ගැනීමේදී අපි යම් කිසි දුරකට මුදල් අමාත්‍යාංශයේ පැත්තෙත් අපි දකින දෙයක් තමයි මේ මෑත කාලීනව ඒ වගේ පළපොරුදු නිලධාරී විශාල ප්‍රමාණයක් විශ්‍රාම ගියා. ඒ වගේම ඒ තැන්වල හිටපු සමහර අය වරින් වර ආපු ආණ්ඩුවල දේශපාලන වමනාවන් මත ඒ තැන් වලින් ඉවත් කරා වෙන අය ඒ තැන් වලට පත් කරා. මේ ආකාරයේ මේ රාජ්‍ය සේවයේ සිදුවෙන ඒ වගේ දේවලුත් යම් දුරකට මේ වගේ ක්‍රියාවන් වලට බලපානවා. මුදල් අමාත්‍යාංශයේ තැන් වල ඒ සම්බන්ධ හොඳ පළපොරුද්දක් තියෙන එක පැත්තකින් ඉන්න ඕනේ. ඒ වගේම සාක්ෂරතාවයත් රාජ්‍ය සේවයේ මීට වඩා වැඩි දියුණු කරන්න සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්. අහන්න උනාට ඔබෙන් මම කැමතියි අහන්න බැංකු ක්ෂේත්‍රය තුල සෑහෙන කාලයක් ඉන්න කෙනෙක් ඇටියට දැන් ඩොලරේ අගය මේ ලංකාවේ දැන් රුපියල ටිකක් පහත වැටිලා ටිකක් වේගෙන් ඩොලරේ අගය වැඩි වෙමින් තිබෙනවා. දැන් අපි වගේ ආර්ථිකයක් තියෙන රටකට මේක ලොකු බලපෑමක් වෙන්නට පුළුවන්. දැන් ඉදිරියේදී ලබන සතියේ අපිට බොහෝ වෙලාවට අනුමත වෙන්න පුළුවන් අර 5 වෙනි සහ 6 වෙනි කාතුල ගෙවීම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් නේ ඩොලර් 700ක් මිලියන 700ක් ලැබෙන්න නියමිතයි. ඒක ලැබෙන්න තිබෙන ඉඩකඩ තමයි 100%ක්ම තියෙන්නේ. දැන් මේ මුදල ලැබුණොත් මේක යම් ස්ථාවරයකට එන්න පුළුවන්ද ඩොලරයේ අගය නැත්නම් මොකක්ද මේකට ඇත්තටම හේතුව හැටියට? ඔව් ඇත්තටම ඩොලරයේ අගය තීරණය වෙන්නේ ඒ සඳහා වන ඉල්ලුම සහ සැපයීම මතනේ. සාමාන්‍යයෙන් අපි බැලුවොත් ඒ ඉල්ලුම සහ සැපයීම මත. ඒතකොට අපිට පැහැදිලිව පෙනී ගිය කාරණයක් තමයි මේ යුද්ධයේ ආරම්භයත් එක්ක ඉදිරි කාල සීමාව තුළ ඩොලරයේ අගය ඉහළ යාමට හැකි කියන එක. ඒතකොට ඒ නිසා තමයි පටිතද කරගැනීමේ වැඩපිළිවෙලක් මම හිතන්නේ ආණ්ඩුව විසින් හඳුන්වා දුන්නේ. නමුත් ඒක යම් කාලයක එකපාරටම අහෝසි වෙලා ගියා හෝ ඒක නැත්තම් දැන් ඒක අපිට පේන්නේ නැහැ. යම් දුරකට QR හරහා ඉන්ධන පාලනයක් තියෙනවා. නමුත් සමත්යක් විදිහට රටේම පාලනයක් නැහැ. එහෙම පාලනයක් අපේ රටේ නැත්තේ මේ වන විට ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි විසින් කරුණු 11ක ජාතික වැඩපිළිවෙලක් පවා ඉදිරිපත් කර තියෙන එක. ඒතර පසුගිය කාල සීමාවේ ෂාන් පළවෙනියෙන්ම ආනයන සහ අපනයන අතර පරතරය ඒක වැඩි වෙලා තියෙනවා. ඩොලරය අගය වැඩිවීම සහ මේ IMF ඔබ කිව්ව ආනයන අපනයන අතර ලොකු පරතරයක් ඇති වුණා. ආනයන විශාල වශයෙන් වැඩි වුණායි කියලා මම දැක්ක මේ පුවත්පත් මේ වාර්තාවකක් තියෙනවා ලංකාදීප පුවත්පතේ මේ වාහන ආනයන 1,70,000ක් විතර වාහන ආනයනය කරලා තියෙනවායි කියලා පහුගිය කාල සීමාව තුළදී මම හිතන්නේ මේකත් ලොකු බලපෑමක් වුණා මේ ඩොලරයට.
ඔව් පැහැදිලිවම ඩොලරයට බලපාපු කාරණා ගණනාවක් තියෙනවා. විශේෂම යුද්ධයත් සමග ඇතිවෙච්ච ප්‍රධාන කාරණා දෙකක් තමයි ඉන්ධන මිල යාම සහ සංචාරක ආදායම පහළ බැසීම. දැන් සංචාරක විශාල මාර්තු මාසේ US ඩොලර් මිලියන 600කට ආසන්න ප්‍රමාණයකුත් පෙබරවාරි මාසේ US ඩොලර් මිලියන 600 දෙපාරම 600කට ආසන්න ප්‍රමාණයක් වැය කරලා තියෙනවා මාස දෙකේ වාහන ගේන්න. ඒකත් සමග ඉහළ ගිහින් තියෙනවා. ඊළඟට ඉන්ධන මිල වැඩිවීමත් සමග ඉන්ධන වලත් මිලියන 600කට අතර ප්‍රමාණයක් 620ක් වගේ වැයලා තිනවා මාර්තු වල. ඒ අනුව මාර්තු මාසේ ආනයන වියදම් වැඩි වෙලා තියෙනවා 2.1 වගේ මට මතක හැටියට මේ US බිලියන්. ඒ වගේම එහා සමාන ප්‍රමාණයකින් මේ එක සමාන මට්ටමක අපනයන ආදායම පහුගිය මාස 6ක පවත්වාගෙන යන්න සමත් වෙලා තියෙනවා. අපනයන ආදායමේ ලොකු පහළ බැසීමක් වෙලත් නැහැ. නමුත් ආනයන වියදම ඉහළ යෑමත් එක්ක ඒක පරතරය US ඩොලර් 0.5 වගේ වැඩිවීමක් තියෙනවා මාර්තු වෙනකොට. දැන් අප්‍රේල් මේ වෙනකොට තත්ත්වය තාම අපි දන්නේ නැහැ. නමුත් මේ ඒත් එක්කම සංචාරකයෝ දැන් ඔබගේ ප්‍රවෘත්ති ප්‍රකාශයේත් කිව්වා සංචාරක විශාල ප්‍රමාණයක් ආවා කියලා. නමුත් සංචාරක ආදායම පහළ බැලලා තියෙනවා. සංචාරක විශාල වශයෙන් ආවට සංචාරක ආදායමේ පසුගිය මාසයේ පමණක් පසුගිය වසරට සාපේක්ෂව ඒ මාසේ සංසන්දනයක් කරනවානේ. ඒකේ තියෙනවා 15% වගේ ඩ්‍රොප් එකක්. ඒතකොට මේකත් එක්ක දැන් ඇත්තටම ඩොලරයට තියෙන ඉල්ලුම සහ තැපීම මතනේ මේක තීරණය වෙන්නේ. ඒතකොට මේ මත විශාල පීඩනයක් එල්ල වෙලා තියෙනවා. ඒතකොට දැන් යුද්ධයත් සමග මේවා තවදුරටත් වැඩි වෙයි කියන මේ අනාගතය අවිනිශ්චිතයි කියලා නන්දලාල් වීරසිංහ මහත්මයා මහ බැංකුවේ අධිපතිවරයා පාර්ලිමේන්තුවේ මුදල් කාර්ය සභාවේදී ප්‍රකාශ කරයි කියලාත් මාධ්‍යයේ පළ වුණා. දැන් ඔව් ඒක මම වැරදි ඒ කියන්නේ එහෙම නෙමෙයි මං කිව්වේ කියලා තිබුණා. නන්දලාල් මහත්මයා කියන්නේ මේ ගෝලීය තත්ත්වයක් එක්ක අවිනිශ්චිතත්වයක් තියෙනවායි කියලාද? ඔව් ඒක මේ මහ බැංකුවේ පසුගිය කාලීන වාර්තාවලත් මම දැක්කා. පසුගිය අපි කියවුවා මම පසුගිය මහ බැංකුවේ අර මෑත කාලීනව නිකුත් කරනෝනේ වාර්තාවන් වරින් වර ඒකෙත් කියලා තිබ්බා මේ අවිනිශ්චිතභාවයක් තියෙන. හැබැයි මේ අවිනිශ්චිතභාවය ජෙනරලයිස් කරලා තිබ්බා. මේ අවිනිශ්චිතභාවය සාමාන්‍යකරණය කරලා තමයි සෙන්ට්‍රල් බැංකේ ප්‍රකාශ කරේ. මේ අවස්ථාවේ මොනවද අතින් කිව්වත් දන්නේ නැහැ. මම නම් දකින්නේ අපි අවිනිශ්චිතයි කියලා ප්‍රකාශ කිරීම එච්චර සුදුසු නැහැ. හේතුව ආයෝජකයෝ සහ ලංකාවේ ඇතුළේ ආයෝජකයෝ පිටදින ආයෝජකයෝ ඒ හැම කෙනෙක්ම යම් කිසි සැලවීමක් ඇති වෙන්න පුළුවන්. අපි හැමෝම දන්නවා යුද්ධයත් එක්ක යම් කිසි අනිශ්චිතභාවයක් තියෙනවා කියලා. නමුත් දැන් එතුමාම කියනවා හැම ඒක සඳහන් කරේ යම් කිසි මේ පදනමද කියලා. කෙසේ වෙතත් ඒ වැනි දේවල් පීවීම සහ වාර්තා කිරීම දෙකේදීම වෙනවා. අපි අවිනිශ්චිතභාවයක් ඇත්තටම ගොඩනැගීම් පවතිනවා යුද්ධයත් සමග මුළු ලෝකය පුරාම. මේ තමන්ගේ දේශීය මුදල ඩිප්‍රීෂিয়েට් වෙන්නේ ලංකාවේ පමණක් නෙමෙයි දකුණු ආසියාවේ සියලුම රටවල ඒක සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අපි මේකෙදි මමට කියන්න දහස් වෙන්නේ රටක් විදියට අපි හැමෝම දකුණු ආසියාව වෙන්න පුළුවන් ශ්‍රී ලංකාව වෙන්න පුළුවන් ගෝලීය චලනයන් වලට මොනදියක් ආකාරයේ දේශීය ස්ථාවරභාවයක් අපිට නැහැ. ඒ නිසා තමයි අපි මේ தත්ත්වයට මුහුණ දෙන්නේ. ඒ නිසා ගෝලීය චලනයක් වෙන හැම වෙලාවකම ලංකාව ඇතුලේ ඒ සඳහා අපිට ස්ථාවරභාවය නැති නිසා අපි යම් වැඩපිළිවෙලක් ඒ සඳහා යොදන්න වෙනවා. නමුත් මේ මොහොතේ රටේ ආණ්ඩුවට හෝ එහෙම නැත්නම් විපක්ෂයට හෝ අපි ජනතාව විදිහට අපිට හෝ එහෙම පරිස්සමක් තියෙනවද? එහෙම එකක් ඇති කරගත යුතු නැද්ද කියන ප්‍රශ්නේ අපි ග්‍රාමාත්‍යවරයාත් මෝදි මහත්මයාත් කියලා දිනවා. ඔහු රත්තරන් ගෙන්වීම පවා පාලනය කරන්න පියවර අරගෙන තියෙනවා මේ. ඔව් වෙන ටිකක් තබා පිටරට සංචාර කිරීම පවා සීමා කරන්න කියලා ඉල්ලලා තියෙනවා. ඔවුන් යම් ඒ කියන්නේ ඔවුන් ශක්තිමත් මේ ලෝකේ හතරවෙනි ආර්ථිකයේ තිබුණත් ඔවුන් ඒ පිළිබඳ සහ US ඩොලර් බිලියන 700ක විදේශ සංචය තියෙනවා. අපේ තියෙන්නේ බිලියන 7ක. ඒකත් දැන් පසුගිය මාසෙ වෙනකොට අඩු වෙලා තියෙනවා. ඒ තෝන්නේ ශක්තිමත්. හොඳයි. අවසාන වශයෙන් මම ඔබෙන් අහන්න කැමතියි දැන් මේ බැංකු ශාස්ත්‍රය තුළ මේ තියෙනවනේ කතාබහ බැංකුව වල වංචා සිදු වෙනවා, බැංකුව වලින් මුදල් වැඩිපුර ගෙවීම් කරනවා, වැඩි සාගත ක්‍රියාකාරී හැකරවලු කරනවා. හැබැයි ඔබ කියන්නේ ඔබ වෘත්ති සමිති නායකයෙක්, ඒ වගේම බැංකු ශාස්ත්‍රය පිළිබඳ මහත් අවබෝධයෙන් ඉන්න කෙනෙක්. බැංකු ශාස්ත්‍රයට ඒකෙන් බලපෑමක් නැහැ කියන එක. ඒ කියන්නේ ගනුදෙනු කරුවන් බිය යුතු නැහැ කියන කාරණේ ඔබ ප්‍රකාශ කරන්නේ. ඔව් ඒක ඇත්තටම අපි ප්‍රකාශ කරන්නේ මේ යම් වගකීමකින්. මොකද එහෙම වගකීම් වලට ප්‍රකාශ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ බැංකු පද්ධතිය තුළ මේ තියෙදු වෙන සියලු අවදානම්
අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් මේ මොහොතේ බැංකු පත්තිය තුල තියෙනවා. එහෙම නැති වෙන අවස්ථාවක් තියෙනවා. ඒක කියන්නත් අපි පැකිලෙන්නේ නැහැ. නමුත් මේ මොහොතේ හැම බැංකුවක්ම තමන්ගේ ප්‍රාග්ධන අවශ්‍යතාවය ඒ තිබිය යුතු මට්ටමට වඩා ඉහළින් පවත්වා ගැනීමෙන් ඒ වගේම තමන්ගේ වත්කම් ප්‍රමාණයත් ඒ අදාළ මේ මට්ටමට පවත්වා ගැනීමෙන් සහ ඒ හරහා ලාභයත් වැඩි කර ගැනීමෙන් ඉන්න තත්ත්වය උඩ එහෙම බැංකුවකටම මේක අවශෝෂණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අර කියපු විදිහට රක්ෂණ ක්‍රම හරහා ඒව ආවරණය කරගන්න අවශ්‍ය පියවරත් අරගෙන තියෙනවා. එතකොට ඒ තත්ත්වය උඩ බැංකුකරුවන්ගේ තැන්පතු වලට මෙවැනි වගේ සිදුවීම් වලින් අවදානමක් පැන නගින්නේ නැහැ කියන එක අපිට තහවුරු කරන්න පුළුවන්.